යාළුවනේ ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා නැවතත් සිලොන් සිනිපේල් සිනමාල් වලින් හැමෝවම. අද මම ඔයාලට අරන් ආවේ දෙමළ සිනමාවේ රංගන රජු අපේ ධනුෂ්ගේ අලුත්ම ඇඟ කිලිපොලා යන පට්ටම අයිඩස්ට් ඇක්ෂන් ත්‍රිලර් එකක්. මේ මූවි එක IMDb 10න් 8.2ක් ලබාගත්ත සුපිරි මූවි එකක්. ඉතින් මේක ධනුෂ්ගේ වෙනත් මූවි එකක් කිව්වොත් නිවැරදි. මූවි එකේ නම තමයි කර. ඒකේ පසුබිම වෙලා තියෙන්නේ 1991 ගල්ෆ් යුද සමය පසුබිම් කරගත් රාමනාථපුරම් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන දිවෙන තම අඳුරු අතීතයක් මිදීමට උත්සාහ කරන හිටපු හොරෙකු වන පරසාමිගේ කතාවයි. ඉතින් ඔයාලා හිතන්නකෝ පවුලනුත් වෙන් වෙලා තනියම ජීවත් වෙමින් සොරකම් කරන්න පුරුදු වුණ කෙනෙක් අන්තිමේ සොරකමින් හසු වුණාට පස්සේ මොනව වෙයිද කියලා. ඒ වැරද්ද Tamanගේ අයින් කරගන්න උත්සාහ කරන තම පවුලේ අයම අහිමි වෙද්දි නැවතත් ඒ දේම ඒ වැරද්දම කරන්න සිද්ධ වුණොත් ඔයාලට මොනව වෙයි කියලාද හිතෙන්නේ. අන්න ඒ විදිහට තමයි මේ ශෝකයේ දනවන ලස්සන සුපිරි මූවි එක ගලාගෙන යන්නේ. ඉතින් කතාව පැත්තට ගියොත් කතාව පටන් ගන්නේ 1991 අවුරුද්දේ. එක පැත්තකින් මුළු ලෝකයම හොල්ලපු ඉරාක ඇමරිකානු ගල්ෆ් යුද්ධය නිසා ඇති වුණු තෙල් අර්බුදයෙන් මුළු ඉන්දියාවම බැටගන කාලයක්. තවත් පැත්තකින් තමිල්නාඩුවේ තිරුවරම්බර් කියන ගම්මානය මහා මූසල වැසිබර කළුවර රාත්‍රියක මුළු ගමම නිදන්නේ මර නින්ද්‍රාවක. හැබැයි එක මිනිහෙක් විතරක් ගහක් උඩට වෙලා මස් කෑමකට කෙලහලන කොටියෙක් වගේ ගෙයක් දිහා බලාගෙන ඉන්නවා. ඒ තමයි අපේ කතානායකයා කරසාමි. එහෙමත් නැත්නම් හැමෝම කියන විදිහට කරා කියන්නේ සාමාන්‍ය හොරෙක් නම් නෙවෙයි. නූලෙන් වැඩේ දෙන සලකුණක්වත් ඉතිරි නොකරන වැඩේ. කරා එයාගේ ගෝලයා මුරුගේසන් එක එදා රෑ ප්ලෑන් කරන්නේ ලෙහෙසි පහසු ගේමක් නෙවෙයි. ඒ පළාතේ ඉන්න දේශපාලන බලවතේ කියන්නේ MLA කෙනෙක්ගේ ගෙදර තියෙන කෝටි ගානක වත්කම් මන්කොල්ල කන්න. ගෙට පැනලා හැම දේම ලස්සනට කරගෙන යනකොටම ඔන්න එක පාරටම ගේට්ටුව ළඟ සද්දයක් ඇහෙනවා. ඒ දෙසටම කවුරුන් හෝ ගෙට ඇතුල් වෙනවා දැනෙනවා. ඉතින් මේ වෙලාවේදී කරා සේරම බඩු ටිකත් අරන් පැනලා යන්න උඩ වහලේ තනකින් සූදානම් වෙනවා. ගෝලයා මුලින් ඒකෙන් පණිද්දි කරාට ඒකෙක් බේරිලා යන්න බැරි වෙනවා. එතනින් කරාව අරන් යන්නේ පොලිසියේ මුළු පළාතම වට කරලා. එතනින් කරා නපුරු කිසිම අනුකම්පාවක් නැති DSP බාර වද හිංසාවලට ලක් වෙනවා. නීතිය නමලා Tamanගේ වාසයට වැඩ කරන දරුණු නිලධාරියෙක් තමයි ඉතින් මේ ಭಾರತයන් කියලා කියන්නේ. පොලිස් නිලධාරියා Taman විශ්‍රාම යන දිනය ලං වෙන හින්දා පොලිස් ප්‍රධාන නිලධාරියගෙන් ඉල්ලනවා ඔහුට කරාගේ මේ කේස් එක බාර දෙන්න කියලා. මුලදී ප්‍රධාන පොලිස් නිලධාරියා අකමැති වුණත් අන්තිමේ කැමැති වෙලා ඔහුට මේ කේස් එක බාර දෙනවා. ඉතින් ඔහු කරාට හොඳටම පහර දීලා ඔහුව උඩ ලණුවක් මතින් කඳ උඩට හිස පහලට එල්ලෙන විදියට බැඳලා තමයි තියෙන්නේ. මේ අතර කරා කසාද බැඳපු බිරිඳ පොලිසියට ඇවිත් ඔහු හොරකම් කරලා නෑ කියමින් හොඳටම අදන්න පටන් ගන්නවා. ඇය කරාට හොරකම් කරේ නෑ කියලා කියලා කීවත් ඔහු එම කර බව ඇත්තටම ඇයට එහිදී පැවසුවම ඇය එය අහපු වෙලාව ඉඳලා විමතියෙන් බිම ඇදගෙන වැටෙමින් අඬනවා. ඉතින් ඒ වුණාට අපේ කරා කියන්නේ ලේසියෙන් පරාජය බාර ගන්න කෙනෙක් නම් නෙවෙයිනේ. එදා රෑම දෑ සදාගත නොහැකි විදියට පොලිස් කූඩුවෙන් පැන ගන්න කරා කෙලින්ම යන්නේ Tamanගේ ආදරණීය බිරිඳ සෙල්ලි ළඟට. සෙල්ලි විදිහට රඟපාන්නේ මමිතා බයිජු. කරා සෙල්ලිට පොරොන්දු වෙනවා. මම ආයේ ජීවිතේට හොරකම් කරන්නේ නැහැ. අපි මේ හැමදේම අතෑරලා අලුත් ජීවිතයක් පටන් ගමු කියලා. ඒත් එක්කම ඉතින් මේ දෙන්න රෙනිගුන්ටා කියන ඈත පළාතකට ගිහින් එහේ තියෙන රෙස්ටුරන්ට් එකක දහඩිය මුගුරු දාගෙන දෙන්නත් ඒකම අවංකව සල්ලි හොයන්න සියක මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් ඒ දෙන්නට කොච්චර මහන්සි වුණත් හම්බ වෙන්නේ හරිම පුංචි ගාණක් විතරයි. ඉතින් කරාගේගේ තෙමෙමින් ඉද්දි ඔහු සෙලිට තවත් දුක් විඳින දෙන්න බැහැ කියමින් ඇව වැළඳගෙන අපේම කඩයක් දාන්න ණයක් ගමු කියලා කියනවා. ඒත් උන්ට ණය දෙන්න කිසිම තැනකින් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කරා කල්පනා කරලා තාත්තා ඉන්න ගමට ගිහින් ඉඩමේ ඔප්පුව අරන් ඇවිත් ණය ගන්න ඕන බව සෙල්ලි එක කතා වෙනවා. ඉතින් කතාව වෙනස් වෙන්නේ කරාගේ පියා කන්දසාමි නිසා. කන්දසාමි සහ කරා අතර තියෙන හරිම අමිහිරි ඈත්තුණු සම්බන්ධතාවයක්. හැබැයි කරාට ඌමනා වෙනව නැවතත් ගමට යන්න. ඉතින් ඔහු සෙල්ලිවත් එක් තැනක නතර කරලා ඔහු ගමට එනවා. ඒ බස් එකෙන් බහිද්දිම කරාගේ පියා ඔහුට හම්බෙනවා. ඉතින් තාත්තා අවුරුදු ගානකින් ඔහුව දැකපු නිසා අඬන්න පටන් ගන්නවා. ඔහුව බදාගෙන ඔහු ගෙදර එකගෙන ගිහින් ඔහුට කන්න බොන්න දීලා ඇඳුම් මෙහෙම අරන් දෙනවා. ඊට පස්සේ ඔහු මේ ණය ගන්න කාරණය තාත්තට කීවම ඉඩමේ ඔප්පුව තියලා තාත්තා දැනටමත් ණයක් අරගත් බවත් පවසනවා. මේ මුළු ගමේම අය තාත්තා විශ්වාස කරලා එම ණය අරගත් බව කියනවා. ඒ බව ඒ ඔවුන්ව රවට්ටපු
භයානක ණය වංචාකාර බැංකු මැනේජර් කෙනෙක් කියලා කියනවා. ඉතින් ඔහුව දාලා යන්න එපා කියමින් තාත්තා කෑ ගහද්දි ළඟ තියෙන සල්ලි දෙන්න හදද්දි කරා මුකුත් නොකියම තාත්තා අඬමින් පස්සේ නෙද්දිම ඔහු නෑසුනාසේ කිසිවක් නොකියා යන්න යනවා. නැවතත් සෙල්ලිත් රැගෙන ගමට ඇවිත් ගෙදර අම්මට කියලා තාත්තට කියන්න බලද්දි ඔහු මරණයට පත් වෙලා කියලා දැකලා වේදනාවෙන් අඬන්න පටන් ගන්නවා. ඉතින් තාත්තගේ බූම දාන කටයුතු කරන්නවත් ඉඩමේ අයිතියක් නැති බව අවසාන කැමැත්ත විදියට තමන්ගේම ඉඩමේ තමන්ව වලදාන්න කියලා කිව් බව කරාගේ අම්මා කියනවා. ඒත් ඒ අවස්ථාවේදීම පිරිසක් ඇවිත් ඔවුන බූම දාන කරන්න හදද්දිම එම ඉඩමේ අයිතිය දූෂිත බැංකු පද්ධතියක් සහ පොලි මුදලාලිලා එකතු වෙලා කන්දසාමිට දරුණු ණය උගුලකට හසු කරලා කරාගේ ඉඩම් බැංකුවෙන් මුළු පවුලම ජීවත් වූ ඒ ජීවිතය බලහත්කාරයෙන් රාජසන්තක කරලා කියලා කියනවා. පියාගේ අවසන් කටයුතු ටික දවසක් කල් දාන්න ඔහුට සල්ලි හොයාගන්නකම් මෝචරි එකේ තැන්පත් කරලා තියන්න කියලා කියනවා. ඔවුන්ට දවස් 3යි දෙන්නේ. නැත්නම් අනාථ මිනිහක් ලෙස පුච්චලා දාන බව මෝචරියෙන් පවසනවා. ඔන්න ඉතින් සොරකම් කරන්නේ නෑ කියලා කියපු කරාට ආයෙත් සොරකම් කරන්න වෙන තැනට ඔහුවපත් වෙනවා. එහිදී හැබැයි ඔවුන් සූක්ෂම ලෙස බැංකු සොරකම කරනවා. නමුත් අර කරාගේ මුල්ම කේස් එක ගැන බලපු පොලිස් නිලධාරියාම තමයි නැවතත් මේ සොරකම ගැන සොයන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ මංකොල්ලේ සිද්ධියම ඔහුට කලින් සිද්ධියට සමාන බව දැනගන්නවා. ඉතින් මේ සිද්ධිය ගැන ඔහු මෙන්න මේ මොහොතේ ඉඳන් සොයන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන් සිදු කරන මංකොල්ල සියල්ලගෙම තොරතුරු ගම්මාන රැසක්ම චෙක් කරන්නේ පොලිස් නිලධාරියා කටයුතු කරනවා. මෙන්න මෙතනදී කරා මංකොල්ල කැම පිටින් වෙනත් පුජ්‍යලේ ඔහුව අහුවෙන්න මංකොල්ල ගන්න පටන් අරන් බව පවසනවා. ඒ කරා ඔහුගේ කීමට අකමැති වුණු නිසා බව එම හොර බැංකු කළමනාකරු කරාට අවඥා වට පවසමින් යනවා. ඉතින් දිගටම ඔහු කරාගේ නම පාවිච්චි කරමින් සොරකම් කරමින් ඉන්න බව පවසනවා. සල්ලි මදි කියමින් කරාට බැංකුවෙන් ඔප්පුව දෙන්න බෑ කියලා කියනවා. ඉතින් තාත්තගේ මිනිහ තබා ගන්න දීපු දවස් ඉවර වෙන්න ලං වෙනවා. කරා බලාපොරොත්තු සුන්නුවක් මෙන් ගෙදරට ගොඩ වෙනවා. එතකොටම ඔහුගේ බිරිඳ ඔහුට බැනවදිනවා. ඔයා මට හොරකම් කරන්නේ නෑ කියලා කිව්ව නේද කියමින්. ඔහු විශ්වාස කරා කියලා කියමින් ඇය ගෙදරින් ඔහුට යන්න කතා කරනවා. ඇය ගැබ්ගේ නැති බවත් ඒ වෙලාවේ පවසනවා. කරාගේ අම්මත් කරාට කෑ ගහනවා. ඇත්ත දැනගත්තට පස්සේ කරා කල්පනා කරමින් මාමා සමග කාර් එකේ නැගලා යනවා. නැවතත් අන්තිම තුරුම්පුව ලෙස කරා ප්ලෑන් කරලා අර කළමනාකරුට පහරක් එල්ල කරන ලෙස සොරකම් කරන්න ප්ලෑන් කරනවා. ඒ ගෙදරකදී කරා ගොස් වතුර පුරවගෙන එන්න යද්දී එහි සිටි වයසක සීයා කරාට කරාගේ තාත්තා ඉඩම් අහිමි වීම වෙනුවෙන් සටන් කරපු එක ගැන කියනවා. ඔවුන් මේ තරම් අසරණ තත්ත්වයට ඇදලා දැම්මේ අර හොර මැනේජර් කාර්ය බව එම සීයාත් පවසනවා. ගමේ සියලු දෙනාම ඔවුන්ගේ කතාවට රැවටිලා ඉඩම් උගස් තියලා ට්‍රැක්ටර් අරගත් බව පවසනවා. ඒවා දැන් ගෙවා ගන්න බැරුව දි รา පත් වෙමින් Tamanගේ ඉඩමක් අහිමි වුණ බව ඒ පුජ්‍යලයා පවසනවා. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ කරා ගේම් එකට බහින්න පටන් ගන්නවා. Tamanගේ තාත්තා වගේම ගමේ හැමෝම වෙනුවෙන් ඉතින් ඔවුන් ලෑස්ති වෙලා මහ දවල් එම ප්‍රදේශයේ රාජවන්ට අදාළ වන සෑම බ්‍රාන්ච් එකක්ම කොල්ල කනවා. කොල්ල කාලා අවශ්‍ය ගාණ විතරක් අරගෙන යනවා. මේ අතර රාගවන් පොලිස් නිලධාරියා සමග රැගෙන යමින් සිටියේදී ඔහු කරපු හොරකම් සියල්ල එළිවේයයි බියෙන් තමයි යන්නේ. ඉතින් මේ බියත් එක්කම පොලිසියට අන්තිමේදී කොට වෙන්නේ Tamanගේම මැරපිරිසකගේ කඩාවැදීමේ පාපොච්චාරණයක් එක්කමයි. ඉතින් රාගවන් බැංකුවත් පොලිසියට බයේ පැනලා දුවද්දි කරා වේගෙන් ට්‍රැක්ටර් එකේ ඇවිත් ඔහුව හප්පලා දානවා. රාගවන් මැරෙන්න බෑ බේරගන්න කෙමින් පොලිස් නිලධාරියාගෙන් ඉල්ලුවාම ඔහුව රෝහලකට ඇඩ්මිට් කරනවා. මේ අතර ගම්වාසීන් හැමෝම Tamanගේ ඉඩම් ඔප්පු නැවතත් කරා සල්ලි ඔවුන්ට ලබා දුන්න නිසා බේරගෙන සතුටින් අහිංසකව ඒ සතුට විඳින බව දර්ශනීයම වෙනවා. මේ අතර කරා Tamanගේ තාත්තගේ මිනිහ නැවතත් ගෙදරගෙන ඇවිත් තාත්තගේ ඉඩමෙම අවසන් කටයුතු සිද්ධ කරනවා. මේ අතර රාගවන් නැවතත් වංචා කරන රෝහලේ ඉන්න ගමම්ම පොලිස් නිලධාරියාගෙන් අහපු නිසා ඔහුගේ ඔක්සිජන් බටය ගලවා දානවත් එක්කම රාගවන් මිය යනවා. අර පොලිස් නිලධාරියා කරා සොයාගෙන
අරගෙන ගොස් ඔහුට වෙඩි තියන මෙන් තුවක්කුව දිගු කර ඔහුගේ සොරකම් කර බව පවසනවා. ඒත් ඒක එහෙම නෙවෙයි. ඒ බව පවසමින් කරා එම පොලිස් නිලධාරියාට ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවා. ඇත්තටම කරා හැමෝටම අහිංසක ජීවිත දහස් ගණනක ජීවිතය බේරාගත් බව පවසනවා. ඉතින් අවසානයේ කරා Tamanගේ පවුලට මෙන්ම ගමටත් සාධාරණයක් ඉෂ්ට කර බව පවසනවා. ඉතින් යාළුවනේ තාත්තගේ මරණයට පලිගත් හොර බැංකු පද්ධතියම දනගස්සපු කරාගේ මේ ගැම්ම ඔයාලට දැනුනේ කොහමද? වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මං ඔයාලගේ සිනමා මිතුරා සිලෝන් සෙනපිල්. එහෙනම් ඔයාලට සුබ දවසක්. එන්නම්.